නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර උපදෙස්. අතිපූජනීය ඕවාදාචාර්ය බුර්ම ජාතික පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිතයි. භාවනාව පිළිබඳ මූලික උපදෙස් පන්තිය ලැබීමෙන් අනතුරුව වුවද හරිහැටි භාවනාව කරගෙන යාමට නොහැකි මෙන්ම තම භාවනා අත්දැකීම් සම්බන්ධ තොරතුරු කර්මස්ථානාචාර්යවරයාට නිවැරදිව වාර්තා කිරීමට නොහැකි යෝගීහු කොටසක් ඇත්තාහ. එසේම තවත් කොටසකට භාවනාව හොඳින් කරගෙන යා හැකි නමුත් තමා භාවනා කරන ආකාරය සහ තමන් ලද අත්දැකීම් නිසිලෙස කර්මස්ථානාචාර්යවරයාට විස්තර කිරීමට නොහැකි වේ. මෙම උපදෙස් මාලාව එවන් යෝගාවචරයන්ට තමන් භාවනා කරගෙන යන විට එය කරගෙන යා යුතු ආකාරයත් නිරීක්ෂණය කළ හෝ අද්දුටු දේවල් නිවැරදිව කර්මස්ථානාචාර්යවරයාට විස්තර කළ යුතු ආකාරයත් යන කරුණු සම්බන්ධයෙන් උපකාරක අත්පැලක් වශයෙන් ඉදිරිපත් කෙරේ. මෙම භාවනා ක්‍රමය සම්බන්ධයෙන් අපවත් වී වදාළ අතිපූජනීය මහා සී සයාඩෝ ස්වාමීන් වහන්සේගේ හඳුන්වා දීමේ දේශන හා ලේඛන ආශ්‍රයෙන් සිංහලෙන් සකස් කරන ලද පරිවර්තනයකි මේ කෘතිය. විශේෂයෙන් යෝගාවචරයා ආනාපානය අනුව සිදුවන තමාගේ උදරය පිම්වීම හැකිලීම මූල කර්මස්ථානය වශයෙන් ගෙන භාවනා කිරීමේදී මෙනෙහි කළ යුතු ආකාරය යාදීමේ තැන් පටන් අවශ්‍ය සියලු භාවනා උපදෙස් මෙහි දක්වා ඇත. මූලධර්ම අනුව සලකා බැලීමේදී කායික මානසික සංසිද්ධි නිරන්තරයෙන් ඇස ආදී සයද්වාරයන්හි සිදුවෙමින් පවතී. ඇසින් රූපයක් දකින විට එම දැකීම කරන ඇසත් දකින රූපයත් යන මේවා රූප ධර්මයෝය. එම අවස්ථාවේ පහළවන චක්කු විඤ්ඤාණය එවත් දැකීමේ කෘත්‍ය කරන සිත නාම ධර්මයකි. එසේම ඇසීමේදී ආග්‍රහණය කිරීමේදී රස විඳීමේදී කල්පනා කිරීමේදී මෙන්ම නොයෙකුත් අත්පා දිගහැරීම් නැවීම් කය හැරවීම හොවීම් ගමන් කිරීම පියවර තැබීම ආදී ක්‍රියාවලදී ඇතිවන දැනීම ඉහත සඳහන් අන්දමටම නාම ධර්ම වේ. මේ සියලුම ක්‍රියාකාරකම් සිදුවන අවස්ථාවක් පාසා අතනෑර සමීපව නිරීක්ෂණය කළ යුතු බවට අතිපූජනීය මහා සී සයාඩෝ ස්වාමීන් වහන්සේ උපදෙස් දී ඇත. ඒ අනුව කුඩා සියලු ක්‍රියාකාරකම් සිදුවීම් අතනෑර මෙනෙහි කළ යුතු වේ. මෙම උපදෙස් පන්තිය ඉතාමත් පැහැදිලිව හා සරල භාෂාවෙන් ඉදිරිපත් කොට ඇතත් භාවනා කරගෙන යෑමේදී සමහර යෝගීන් දුෂ්කරතාවලට මුහුණ පා ඇත. එම ආධුනික යෝගීන්ගේ මේ දුෂ්කරතා මගහරවාලීමේ අදහසින් භාවනා මධ්‍යස්ථානවල වැඩ සිටින කර්මස්ථානාචාර්යවරයන් වහන්සේලාට මූල කර්මස්ථානය නිරීක්ෂණය කළ යුතු ආකාරයත් මෙනෙහි කළ යුතු ආකාරයත් සිතිවිලි වේදනා වැනි අනෙකුත් අතිරේක අරමුණු ඉදිරිපත් වන විට සහ ඇසීම් දැනීම් ආදිය සිතට ඉදිරිපත් වන විටත් කෙසේ පිළිපැදිය යුතුදැයි යෝගාවචරයනට විස්තර කර දීමට සිදුවේ. නිරූපණය කර පෙන්වා දීමට සිදුවේ. මෙවන් විස්තර නැවත නැවතත් කර දිය යුතුවක් මෙන්ම නවකයෙකුට වැටහෙන ආකාරයට සරලවද ඉදිරිපත් කළ යුතු වේ. එසේවතුදු සමහර ආධුනික යෝගාවචරයනට ඒවා පවා අවබෝධ කර ගැනීමේදී ඒ අනුව භාවනා කරගෙන යාමේදී වරින් වර අපහසුතා පැන නගී.
එහෙයින් එම අපහසුතා මගහරවාලීමට අදාළ කර්මස්ථානාචාර්යවරුන් විසින් ආධුනික යෝගීන්ට පහසුවෙන් මතක තබාගත හැකි ආප්ත පද සහ නියමයන් සකස් කොට දිය යුතු විය. මේ තත්ත්වය යටතේ සකස් කෙරුණු ප්‍රථම ආප්තය හෙවත් නියමය මෙසේ දක්වමු. පළමු වන ආප්තය හෙවත් නියමය. ප්‍රථමයෙන් තමා මූල කර්මස්ථානය මෙනෙහි කළ ආකාරය සහ ඒ අනුව වටහා ගත්තේ කුමක්දැයි කියන්න. යෝගාවචරයා තම භාවනා මනසිකාරය මෙනෙහි කරන සිත යෙදිය යුතු මූලික අරමුණ නම් ඔහුගේ හුස්ම ගැනීම හා හුස්ම හෙලීම අනුව උස් පහත් වන හෙවත් පිම්මෙන හැකිලෙන උදරයයි. මෙයට මූල කර්මස්ථානය යැයි කියන්නේ වෙනත් කිසිම අරමුණක් ප්‍රකට නැති තාක් යෝගාවචරයා මෙයම බැලිය යුතු නිසාය. නිරීක්ෂණය කළ යුතු නිසාය. අතිරේක අරමුණක් මත වූ ඕනෑම අවස්ථාවක සුදුසු ලෙස මෙනෙහි කිරීම අනුව එය දුරු වී ගියාට පසු තම අවධානය මෙම මූල කර්මස්ථානයට නැවත නැවත යොදිය යුතු වේ. යෝගාවචරයාට එම පිම්වීමේ මුලපටන් හැකිලීමේ නිමාවතෙක් කෙසේ මෙනෙහි කළේදැයි විස්තර කළ හැකි විය යුතුය. හුස්ම ඇතුළට ගන්නා විට උදරය කිසියම් වේගයකින් පිම්වීමට පටන් ගන්නා අතර එම හුස්ම ගැනීම පවතින තාක් කල් මෙම පිම්වීමේ ක්‍රියාවද සිදුවේ. හුස්ම ගැනීම නතර කළ විට පිම්වීමේ ක්‍රියාවලියද නතර වේ. උදරයේ පිම්වීම නිරීක්ෂණය කරන විට එහි සම්පූර්ණ ක්‍රියාවලියම දැකගත යුතු වේ. වටහා ගත යුතු වේ. මෙය මෙසේ හික්මවිය යුත්තක් පුහුණු කළ යුත්තක් ලෙසට සූත්‍ර පාළියේ දැක්වෙන්නේ මෙසේය. සබ්බකාය පටිසංවේදී. මෙම අනුශාසනයෙන් කියවෙන්නේ මෙලෙස උදරයේ පිම්වීම හැකිලීම සම්බන්ධ සියලුම කායික ක්‍රියාකාරකම් මුල මැද අග වශයෙන් හැකිතා දුරට කැඩීමක් නැතිව මෙනෙහි කළ යුතු නිරීක්ෂණය කළ යුතු බවයි. මෙම මෙනෙහි කරන සිත පිම්වීමේ වැඩපිළිවෙල මතටම යොමු විය යුතු අතර එම ක්‍රියාවලියත් සමගම සමාන්තරව මුල මැද අග යන තුන් අවස්ථාව අනුව දිගට ගමන් කළ යුතු වේ. ඇත්ත වශයෙන්ම නවක යෝගාවචරයාට මුලින් මෙම අවස්ථා තුනම නිසිසේ දැක ගැනීමට අපහසු නමුත් ආරම්භයේ පටන් ඒ සඳහා උත්සාහවත් විය යුතු වේ. යෝගී සිතේ ප්‍රමාණවත් දියුණු අවධානයක් සහ සැලකිලිමත් බවක් තහවුරු කරලීමටත් ඒ අනුව සැහැල්ලුවෙන් ඉදිරියට භාවනාව පවත්වාගෙන යාමටත් විශේෂයෙන් නැවත ගෙදර යන විට ඉස්සතින් යාම වැළැක්වීමටත් මෙසේ උනන්දු කරවනු ලැබේ. තමා මානසිකාර්ය පවත්වන අරමුණේ සෑහෙන පමණ අවධානය පවත්වන්නේ නම් අරමුණ සහ එය දැනගන්නා සිත අතර සම්බන්ධතාව උදරයේ ඒ අවස්ථාවේ පවතින චලන අවස්ථා ආදිය ගැන යෝගාවචරයාට විස්තර වශයෙන් කිව හැකි විය යුතුය. මෙම අවධානය නිසි ලෙස පවතී නම් යෝගීතෙම එය විශේෂයෙන් අත්දක ගන්නවා ඇත. එවිට යෝගාවචරයාට උදරයේ පිම්බීම අවස්ථාවේ සිදුවන චලන සහ ක්‍රියාකාරකම් තමා අත්දකින ආකාරයටම කර්මස්ථානාචාර්යවරයාට විස්තර කොට කිව හැකි වන්නේය. අනිකුත් අනවශ්‍ය අරමුණු වලට සිත යොදා ඒවා ගැන කීමට හැකිවනවාට වඩා තමන්ගේ අවධානයට නියමිත අරමුණ ගැනම නිවැරදිව කීමටත් තමන් විසින්ම අත්දකින ලද පින්වීමේ ක්‍රියාවලිය කුමක්ද කියා විස්තර කිරීමටත් හැකි විය යුතුය. මෙවැනි භාවනාමය පුහුණුවකදී වැඩ දෙකක් සිදුවේ. භාවනා අරමුණ වශයෙන් දැන ගැනීම එකකි.
එම අරමුණ අනුව පහළවන සිත දෙවැන්නයි. මේ දෙක සිදු වූ පසු යෝගාවචරයාට තමා අද්දුටු අවබෝධ කළ දේ ඒ ආකාරයටම විස්තර කළ හැකි විය යුතුය. මෙහිදී තමා මෙනෙහි කරන ප්‍රධාන අරමුණ වන උදරයේ පිම්බීම සිදුවන අවස්ථාවේදීම එයට සමගාමීව එය දැනගන්නා වූ සිතේ පහළවීම දැකගත්තේද යන්න යෝගාවචරයා විසින් වාර්තා කළ යුතු වේ. මේ ක්‍රියා දෙකම එක විට සිදු වූයේ නම් එම අවස්ථාවේ තමා දුටුවේ උදරයේ පිහිටීමද නැතිනම් එය පිම්බෙන ආකාරයද පිම්බෙන අන්දමද එසේත් නොමැතිනම් ඒ අනුව සිදුවන චලන සහ තෙරපීම් යන මේවාද යන්න අවබෝධ කළ යුතුය. පිම්බෙන උදරයේ ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම. මේ සම්බන්ධයෙන් අවස්ථා 3ක් පෙන්වා දිය හැකි වන්නේය. ඒවා නම් 1. සටහන් වශයෙන් දැකීම, 2. ආකාර වශයෙන් දැකීම, 3. සුවිශේෂ ස්වභාව හෝ පෞද්ගලික ලක්ෂණ දැකීම. 1. සටහන්. සටහන හෝ හැඩය යන්නෙන් අදහස් කරන්නේ යෝගාවචරයාගේ සිතට යොමුවන උදරයේ පිහිටීමයි. මුළු ශරීරය වශයෙන් සලකා බලන කල ශරීර ආකෘතියයි, හැඩයයි. උදරයේ සටහන හෙවත් පිහිටීම පිම්වීමේ ක්‍රියාවේ එක් ඉන්ද්‍රිය ගෝචර අවස්ථාවකි, ලක්ෂණයකි. 2. ආකාරය. ආකාර වශයෙන් දැකීම යනු යම් අවස්ථාවක ප්‍රකට වන උදරයේ විලාසයයි. උදරය හැකිලී ඇද්ද, පිම්බී ඇද්ද යනාදී ආකාරයයි. පාලි පොත්වල මෙය ආකාර වශයෙන් දක්වා ඇත. නිදසුනක් මාර්ගයෙන් තවදුරටත් පැහැදිලි කරතොත් අත මිටමොලවා ඇද්ද නැතිනම් අත දිගහැර ඇද්ද යන වග ශරීර වශයෙන් නම් හිටගෙනද ඉඳගෙනද වැතිරිලාද නැතිනම් ඇවිදිමින්ද යන වග. භාවනාවේදී උදරය දෙස සුපරික්ෂාකාරී ලෙස බලන යෝගාවචරයාට මෙම සටහන හෝ ආකාරය වැටහී යෑම එම අරමුණේ සුවිශේෂ ලක්ෂණ වැටහී යෑමට පෙර ආතුව සිදුවන්නකි. කෙසේ නමුත් මෙම සටහන හෝ ආකාර දැකීම විපස්සනාව නොවේ. 3. සුවිශේෂ ස්වභාව හෝ පෞද්ගලික ලක්ෂණ දැකීම. යෝගාචරයා මෙම සටහන ආකාර යනාදිය තවදුරටත් විනිවිද බැලිය යුතුය. එනම් අරමුණේ සුවිශේෂ ලක්ෂණ හෙවත් ඊටම ආවේනික ගුණාංග දැක බලා ගැනීමයි. නම් වශයෙන් කීපයක් දක්වතොත් උදරයේ පිම්බීම හැකිලීම සිදුවන විට පහළවන චලන, ඇදීම්, තෙරපීම් ආදී සංසිද්ධි මිහිලා අදහස් කෙරේ. ඊටමත් සමීපව නිරීක්ෂණය කරන විට යෝගාවචරයාට මෙම ආවේනික ගුණ ඉඳුරාව දැකගත හැකිවනු ඇත. කමඨහන් සුද්ධ කරන අවස්ථාවේදී ඒවා විස්තර කිරීමටද හැකිවේ. එවන් විස්තර කිරීමක් නිතරම තම ඍජු අත්දැකීම් මතම පදනම් කොට කළ යුතු වේ. කිසිවිටකත් ඒවා තමා දැක ඇතැයි සිතාගත් කල්පිත විය යුතු නොවේ. වාර්තා කරන දේ තමාගේ නියම විපස්සනා අත්දැකීම් විය යුතුය. මේ ලෙසටම යෝගාවචරයා විසින් හුස්ම පිටවන විට සිදුවන උදරයේ හැකිලීම නිරීක්ෂණය කළ යුතු අතර ඒ අනුව නිවැරදිව වාර්තා කළ යුතු වේ. එලෙසටම සක්මන් කරන විටද පාද එසවීමේදී එසවීම ක්‍රියාවලිය මුල සිට අග දක්වා නොකඩ කොට නිරීක්ෂණය කළ හැකිද? එවිට කුමක් දැකගත හැක්කේද? පාදයේ සටහනද නැත්නම් පය එසවෙන ආකාරයද? එසේත් නැතිනම්
ක්‍රමයෙන් පය සැහැල්ලු වන සැටි හා ඉහළට එසවෙන සැටිද පාදයේ තදවීම හා ඉදිරියට තල්ලු වන ස්වභාව දැකගත්තාද? මෙලෙස විස්තර වාර්තා කිරීමට හැකිවිය යුතු අතර ඒ සඳහා සටහන ආකාරය හා ස්වභාව ලක්ෂණ යන මේ තුනෙන් එකක් වශයෙන් ගෙනහැර දැක්විය හැකිවනසේ සවිස්තරව බැලිය යුතුය. පය ඉදිරියට යවන විට තමාගේ සිත එම යැවීමේ ක්‍රියාව සමගම සමාන්තරවම යමින් මෙනෙහි කරමින් බලනවාද? එසේ නැතිනම් පය ඉදිරියට අදින්නාක් මෙන් හෝ පසුපසු සිට තල්ලු කරන්නාක් වැනි ස්වභාවයද? එසේම පය පහතට හෙළන විටදීත් අනුපිළිවෙලින් මෙනෙහි කරමින් බලනවාද? පාදය බිම වදින තෙක්ම නොනවත්වා බලනවාද? එසේ බැලීමේදී කුමක් වටහා ගන්නේද? පාදයේ සටහනද? ආකාරයද? එසේත් නැතිනම් පයේ සැහැල්ලු බව, මෘදු බව වැනි ලක්ෂණද? මෙලෙසටම අනෙකුත් අරමුණු මෙනෙහි කරන විට, අත්පා නවන විට, දිගහරින විට, කය හරවන විට, ඇලවෙන විට, ඉඳගන්නා විට වැනි අවස්ථාවලදී සැලකිලිමත් විය යුතුය. මේ ආකාර හැම ඉරියව්වකදීම මුල සිට අග දක්වාම යටකී අවස්ථා තුනට අනුව වාර්තා කිරීමට හැකිවන ලෙසින් මානසිකාර්ය පැවැත්විය යුතුය. ඉරියව් අනුවම මෙනෙහි කරමින් යටකී තුන් අවස්ථාවලට අනුව යන නිරීක්ෂණ පදනම් කොට විස්තර වාර්තා කිරීම වැදගත් වේ. අනවශ්‍ය අමතර දේවල් විස්තර කරමින් මාතෘකාවෙන් පිට කතා නොකිරීමටද සැලකිලිමත් විය යුතුය. නාම රූප ධර්ම සම්බන්ධ ලක්ෂණ තුන නිරීක්ෂණය කිරීම. මේ පිළිබඳවද යෝගාවචරයා දැනුවත් වීම වැදගත්ය. 1. ස්වභාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ. 2. සංකත ලක්ෂණ, සංකත ලක්ෂණ. 3. සාමාන්‍ය ලක්ෂණ, සාමාන්‍ය හෙවත් පොදු ලක්ෂණ. ස්වභාව ලක්ෂණ. ස්වභාව ලක්ෂණ යනු නාම රූප ධර්මයක ඇති ඊටම සුවිශේෂ ලක්ෂණයයි. උදාහරණයක් ලෙස තද ගති, මෘදු ගති, පඨවි ධාතු නම් වන ඇටවල ඇති තද ගතිය හා මස්වල ඇති මෘදු ගතිය දැක්විය හැකිය. මෙම ලක්ෂණ වනාහි පඨවි ධාතුවේ පමණක් දැකිය හැකි ඉඳුරාම පඨවි ධාතුවට ආවේනික ඊටම සුවිශේෂ ලක්ෂණ වන අතර අනෙක් ධාතු තුන් වර්ගය හා සමානකමක් නැති ලකුණු. උණුසුම හා සිසිලස තේජෝ ධාතු ස්වභාවයද එවන් ලක්ෂණයකි. එසේම පිඬු කරන වැగిරෙන ආපෝ ධාතු ස්වභාවයද චලන වායෝ ධාතු ස්වභාවයද ස්වභාව ලක්ෂණ වශයෙන් දත යුතු එවන් අනෙකුත් ස්වභාවයෝය. සංකත ලක්ෂණ. සිතේ හෙවත් නාම ධර්මයේ ස්වභාවය නම් අරමුණු දැනගන්නා බවයි. හෙවත් විඥාණයයි. අරමුණත් සමග ගැටෙමින් ඒ අනුව සිතේ වර්ණ සංයෝජනය වෙනස් කරන්නේ පස්ස චෛතසිකයයි. යමක් වින්දනය කිරීමේ හැකියාව ඇත්තේ වේදනා චෛතසිකයටයි. මෙලෙස වූ සුවිශේෂී ලක්ෂණ එක එකකට වෙන වෙනම ආරම්භයක්, මැදක් හා අවසානයක් ඇත. උප්පාද, ඨිති, භංග වශයෙන් මෙය පාලි භාෂාවේ දැක්වේ. උදය යනු යම් සංසිද්ධියක හට ගැනීම හෝ ආරම්භයයි. එතෙන් පටන් බිඳී යන තැන තෙක් කාලය ඨිති නම් වේ. භංගය යනු සංසිද්ධියේ අවසානයයි. බිඳී යෑමයි. මෙම ලක්ෂණ වලට සංකත ලක්ෂණ යැයි කියනු ලැබේ. එනම් සකස් කරන ලද දේවල් වල ලක්ෂණය යනු. සාමාන්‍ය ලක්ෂණ. සියලු නාම රූපයන්ට පොදු වූ තුන්වන ලක්ෂණය නම් මෙම සාමාන්‍ය ලක්ෂණයයි. සාමාන්‍ය ලක්ෂණය යන අර්ථයි. එනම් සංස්කාරයන්ගේ අනිත්‍ය,
දුක්ඛ හා අනාත්ම ස්වභාවයයි. මේවා සියලු නාම රූපයන්ට සාධාරණ තිලකුණු වේ. ත්‍රිපිටක පාලි පොත්වල මෙය අනිච්ච ලක්ඛණා, දුක්ඛ ලක්ඛණා, අනන්ත ලක්ඛණායි රැසින් දක්වා ඇත. සියලු කායික මානසික සිදුවීම් වලට පොදු මෙම ලක්ෂණයන්ට සියලු නාම රූප යටත් වේ. එම නිසාම සාමාන්‍ය ලක්ෂණයයි මේවාට කියනු ලැබේ. මේ තාක් විවරණය කළ දෑ පිඬුකොට දක්වන්නේ නම් ස්වභාව ලක්ෂණා ඒ රූප නාම ධර්මයට ආවේනික වූ එයටම සුවිශේෂී වූ ඉන්ද්‍රාම සම්බන්ධ වූ ලක්ෂණය, සංකත ලක්ෂණා සංකත දේවල ඇති පහළවීම, පැවතීම හා බිඳී යෑම යන ලක්ෂණය, සාමාන්‍ය ලක්ෂණා සාමාන්‍ය හෙවත් පොදු ලක්ෂණය. මෙම ලක්ෂණ තුන අතරින් මහාසී භාවනා ක්‍රමය අවධාරණය කරන්නේ විශේෂයෙන් තමා වර්තමාන වශයෙන් මෙනෙහි කරමින් භාවනා කරන නාම රූප සංසිද්ධියේ ස්වභාව ලක්ෂණයටයි. ඉදිරිපත් වූ නාම රූප සංසිද්ධියේ මෙම ලක්ෂණ වටහා ගැනීමේ තත්වයට අපි කෙසේ ලංවන්නෙමුද? ඒ සඳහා සංසිද්ධිය මතුවනවත් සමගම වහාම මෙනෙහි කළ යුතු වේ. වහාම නිරීක්ෂණය කළ යුතු වේ. පමා නොවී වහාම නිරීක්ෂණය කරන්නේ නම් උක්ත ලක්ෂණ දැකගත හැකි වෙනවා ඇත. එසේ නොමැතිව යම් හේකින් පමාවන්නේ නම් කිසිවිටකත් දැක ගැනීමට නොලැබෙන්නේය. ආශ්වාසයත් සමගම යෝගාවචරයාගේ උදරය පිම්වේ. හුස්ම ගැනීමට පෙර එවන් පිම්වීමක් නැත. යෝගාවචරයාගේ මෙනෙහි කරන සිත මෙම පිම්වීමේ ක්‍රියාවලියත් සමගම යම් නිරීක්ෂණය කළ යුතුය. එහි මුල, මැද, අග අනුව මනසිකාරය පැවැත්විය යුතුය. එසේනම් පමණක් යෝගාවචරයාට සංසිද්ධිය ඇස්පනා පිට නියමාකාරව දැකගත හැකිවනවා ඇත. ඇති සැටිය යනු කුමක්ද? ලක්ෂණය, ගුණය කුමක්ද? හුස්ම ගැනීමත් සමග වාතය කය තුළට ඇදී එයි. වාතය යනු තෙරපීමේ මූල ස්වභාවයයි. චලනික මූල ස්වභාවයයි. මෙන්න මේ කියන මූලික චලන ස්වභාවය යෝගාවචරයා දැකගනු ඇත. ඇත්තටම එය යෝගාවචරයාට නිසියාකාරව දැකගත හැකි වන්නේ පිම්වීම මුලපටන් එය ගෙවී යන තෙක්ම අඛණ්ඩව නිරීක්ෂණය කළහොත් පමණි. එසේ නොමැතිව ඒ අනුව මානසිකාර්ය නොපැවැත්වුවහොත් එහි සටහන හෝ ආකාරය දැක ගැනීම යන ප්‍රාථමික අවස්ථා දෙකවත් සම්පූර්ණ නොවන අතර ඒ මත සිදුවන්නා වූ ඊටත් වඩා සූක්ෂම වූ ඊටම ආවේනික ගුණ දැක ගැනීමට අවස්ථාවක් නොලබන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අතරක් නොතබා සාවධානව වර්තමාන අරමුණ වන පිම්වීම හැකිලීම නිරීක්ෂණය කිරීමේදී යෝගාවචරයාගේ සාවධාන ශක්තිය වැඩි. මෙලෙස ක්‍රමක්‍රමයෙන් අවධානය නිසියාකාරව යොමු වීමත් සමගම තවදුරටත් උදරයේ සටහන හෝ පිම්බෙන හැකිලෙන ආකාරය දැනගත නොහැකි තත්වයට ක්‍රමයෙන් පත්වන අතර යෝගාවචරයා ඒවා විනිවිද දක්මින් උදරයේ නොඑක් ආකාරයෙන් සිදුවන තෙරපීම්, චලන, පීඩන ආදී ක්‍රියාකාරකම් දැක ගන්නවා ඇත. හුස්ම පිට කරනවා සමගම එම පීඩනය තුනී වෙන ආකාරය, උදරයේ සටහන හැකිලී යන හැටි ආදිය දකිමින් හුස්ම පිටවීම නිමාවක් සමගම ඒවත් නිමා වන හැටි අත්දකින්නවා ඇත. මෙලෙසටම සක්මනේදී පාදයේ එසවීම, ඉදිරියට යැවීම, බිම තැබීම යන ක්‍රියාකාරකම්ද අත්දක ගන්නවා ඇත.
කර්මස්ථානචාර්යවරයා විසින් මෙම දකින්නට ලැබෙන දේවල් කල්තියා කියා නොදිය යුතු අතර කළ යුත්තේ නිරීක්ෂණ කරන මෙනෙහි කරන ආකාරය පමණක් නැවත නැවතත් කියා දීමයි. මෙය හරියට ගණිත අභ්‍යාසයක් වැනිය. ගුරුවරයා උත්තරය කල්ැතිව නොදෙන අතර ගණන විසඳන ආකාරය පමණක් ශිෂ්‍යයාට කියා දෙන්නාක් මෙන්. අනිකුත් විවිධ කායික ඉරියව් සහ හැසිරීම් සම්බන්ධයෙන්ද මෙම උපදෙස් මෙලෙසටම බලංගු වේ. ඒවා මතුවනවත් සමගම ඒවායේ ඇති සැටිය හෝ ගුණය දැකගනු සඳහා ඒ කෙනෙහිම මෙනෙහි කළ යුතු වේ. වෙනත් ශාරීරික වින්දනයක් දැනීමක් හෝ සිතේ හටගන්නා සිතුවිල්ලක් ඕ මෙලෙසටම වැටහුණු වහාම මෙනෙහි කළ යුතු වේ. අප මේ තාක් සලකා බැලුවේ ඉදිරිපත් කරගත් ප්‍රථම ආප්තයයි. ඇති සැටිය එළිදරව් වන්නේ සංසිද්ධිය මතුවනවත් හා සමගම එය මෙනෙහි කිරීමෙන් පමණි යන්න එහි නිගමන වාක්‍යය ලෙස දැක්විය හැකිය. දෙවන ආප්තය හෙවත් නියමය. සංකත ලක්ෂණය හෙවත් මෙනෙහි කරමින් පවතින අරමුණේ ඇතිවීම, පැවතීම සහ නැතිවීම දැක ප්‍රත්‍යක්ෂ කළ හැක්කේ යථෝක්ත ස්වභාව ලක්ෂණ දැක ගැනීමෙන් අනතුරුව පමණකි. මෙම ඇතිවීම, පැවතීම සහ නැතිවීම අවස්ථා පිළිබඳ දැකීම නම් වන සංකත ලක්ෂණ දැක ගැනීම සිදු වූ පසු සාමාන්‍ය ලක්ෂණ මතුවී පෙනෙනු ඇත. වර්තමාන අරමුණ සාවධානව අඛණ්ඩව මානසිකාරයට හසු කර ගැනීමෙන් ස්වභාව ලක්ෂණ වරක් මතු කරගත් පසු ඉතිරි ලක්ෂණ දෙක වන සංකත ලක්ෂණ හා සාමාන්‍ය ලක්ෂණ යන මේවා නිරුත්සාහයෙන්ම ප්‍රකට වේ. තුන්වන ආප්තය හෙවත් නියමය. සංකත ලක්ෂණය එළිදරව් වූ විට පමණක් සාමාන්‍ය ලක්ෂණය මතුවන්නේය. ඉහත කී ලෙස සාමාන්‍ය ලක්ෂණය එළිදරව් වන විට ඉබේම අනිච්ච, දුක්ඛ සහ අනාත්ම යන මේවා හෙළිදරව් වීම ධර්මතාවකි. මේ අනුව තුන්වන ආප්තය හෙවත් නියමය ඉහත දක්වා ඇත. සිව්වන ආප්තය හෙවත් නියමය. සාමාන්‍ය ලක්ෂණය දුටු විට විපස්සනා ඥාන පහළ වේ. මෙලෙස විපස්සනා ඥාන පහළ වීමෙන් අනතුරුව ඒවා ක්‍රමයෙන් මුහුකුරා ගොස් අනුපිළිවෙලින් මාර්ග ඥාන, ඵල ඥාන නම් වන අෂ්ටාංගික මාර්ග පිළිවෙලින් යෝගාවචරයා සියලු නාම රූප සංස්කාරයන්ගෙන් සියලු දුක් වලින් අත්මිදීම නම් වන නිවන සාක්ෂාත් කරයි. කමඨහන් සුද්ධ කරන අවස්ථාවේ යෝගාවචරයා විසින් අත්දකින ලද දේවල් පිළිබඳව නියම තොරතුරු කර්මස්ථානාචාර්යයන් වහන්සේට වාර්තා කළ යුතුවක් මෙන්ම අත්දකින ලදැයි සිතන දේවල් කිව යුතු නොවේ. තමා වශයෙන් අත්දකින ලද දේවල් පමණක්ම ඥාන වනවා මිස තමා එසේ සිතන දේවල් ඥාන නොවේ. එසේ සිතාගත් දේවල් ණයටගත් දේවල් වැනිය. ඉඳුල් වූ දේවල් වැනිය. අරමුණ අනුව මෙනෙහි කොට භාවනා කිරීම අනුව අත්දකින ලද නියම ඇති සැටිය හා කැළම නොසීහි. යෝගාවචරයා පර්යංක භාවනාවේ යෙදී මූල කර්මස්ථානය මෙනෙහි කරමින් භාවනා කරන අතරවාරයේදී විවිධ සිතිවිලි හා බාහිර මානසිකාර සිතට ගලාගෙන ඒම සාමාන්‍ය මනසේ ස්වභාවයකි. එය නතර කිරීමට නොහැක්කකි. අයාලේ යෑම සිතේ ඇබ්බැහියකි. මූල කර්මස්ථානය පසෙකලා විවිධ අන්දමේ අරමුණු මෙන්ම හොඳ නරක අරමුණු දිගේ
සිත වල්මත් වේ. මෙවන් අවස්ථාවලදී යෝගාවචරයා කෙසේ පිළිපැදිය යුතුද? සිතට මතුවන දේ අනුවම මෙනෙහි කළ යුතුය. එසේ ඔබට කළ හැකිද? නොහැකිද? එසේ කිරීම යෝගාවචරයා සතු වගකීමකි. එවිට දුවන සිතිවිලි වැනි දෑ බාල වේ. නැතිනම් ඉබේම මානසිකාරය මූල කර්මස්ථානයට යොමු වේද? මෙලෙසට සිදුවන දේ කුමක් හෝ වේවා කමඨහන් සුද්ධ කරන විට විස්තර කොට කීමට යෝගාවචරයාට හැකි විය යුතු වේ. පස්වන ආප්ත පදය හෙවත් නියමය. දැක දැනගත් සියලු සිතිවිලි පිළිබඳ විස්තර තම වාර්තාවට ඇතුළත් කළ යුතු වේ. ආධුනික යෝගාවචරයාගේ භාවනා සිත මූල කර්මස්ථානයට යොමු වී ඇති තාක් බාහිර විඳීම් හා දැනීම් භාවනාවට බාධා නොකරයි. නමුත් සිතිවිලි පැන නැගීමට ඉඩ තිබේ. ඒ සියල්ල මෙනෙහි කිරීමට හැකියාව තවම නැතුවා විය හැක. එසේ පැන නගින බාහිර සිතිවිලි අඩු කර ගැනීමට නම් ආධුනිකයා හැකිතරම් මූල කර්මස්ථානයට සමීපව මානසිකාර්ය පැවැත්විය යුතුය. භාවනාවට වාඩි වී විනාඩි 5ක් 10ක් 15ක් ගතවන විට ශරීරයේ අප්‍රියකර වේදනා ඇතිවිය හැකි අතර ඒ අනුව සිත් අමනාපකම්ද මතුවිය හැකිය. මෙවන් වේදනා හෝ හැඟීම් දැනීම් පහළ වන විට හැකිතාක් දුරට ඒවා මෙනෙහි කළ යුතු වේ. එවන් අත්දැකීම් වාර්තා කරන විට හැකිතාක් දුරට එදිනෙදා ව්‍යවහාර භාෂාවෙන්ම කැසීමක්, රිදීමක්, ඉරිවැටීමක්, ඉතිකැවීමක් යනාදී ලෙස දැක්විය යුතුය. ශාස්ත්‍රීය වචන නොහොත් පොතේ භාෂාව බැහැර කළ යුතුය. ඉබේ පහළවන එවන් වේදනා මතු වූ විට යටදැක්වූ ලෙසට මෙනෙහි කළ යුතු අතර ඒ අනුව ඒවා තීව්‍ර වන්නේද නැත්නම් දුර්වල වන්නේද යන බවත් හොඳින් බැලිය යුතුය. ඒ අනුව පැනෙන මීළඟ ආප්ත පදය වන්නේ මෙයයි. 6 වන ආප්ත පදය හෙවත් නියමය. සෑම වේදනාවක්ම නිරීක්ෂණය කළ යුතු අතර ඒ නිරීක්ෂණය අනුව වටහාගත් දෑ වාර්තාවට ඇතුළත් කළ යුතු වේ. මෙනෙහි කොට වටහා ගත යුතු අනෙකුත් සංසිද්ධි මොනවාද? දකින රූප ඇත, අසන ශබ්ද ඇත, ආග්‍රහණය කරන ගන්ධ සුවඳ ඇත, විඳින රස ඇත. එමෙන්ම මානසික සංසිද්ධි වන ආශා, සීමා ඉක්මවා යෑම, තීන මිද්දය, වික්ෂිප්ත වූ සිත, කාංසාව, සැකය, අතීත මතක, නිරවුල් වූ සිත, එකඟ වූ සිත, සමාධිය, උදම් අනන සිත, නිවිච්ච පිරිච්ච සිත, ප්‍රසන්න සිත, සැහැල්ලු භාවනා සිත යනාදී නාම ධර්මයන්ද මෙහිලා ගැනේ. බුදු පියාණන් වහන්සේ මේ සියල්ල ධම්මාරම්මන ලෙසින් හැඳින්වූ සේක. ආසාවක් ඇතිවන්නේ යයි සිතමු. එය මෙනෙහි කළ විට ඊට කුමක් වීද? එය ක්‍රමයෙන් බලවත් ආසාවක් බවට පත්වේ නම් ඒ බව විස්තර කිරීමේ හැකියාව යෝගාවචරයා සතු විය යුතුය. තවත් නිදසුනක් ගනිමු. යෝගාවචරයාට නිදිමත ඇතිවේගෙන එන බව දැනේ. සිත පෙළහීන වේගෙන යයි. මෙය මෙනෙහි කරන විට සිත විසිරී යන තත්වයකට පත්විය. මෙයත් මෙනෙහි කළහොත් ඊට කුමක් වේද? මේ ආකාර කුමන ආකාරයේ මානසික තත්වයක් මතු වුණද
එය මෙනෙහි කොට බැලිය යුතුය. සතිපට්ඨාන භාවනාවේදී විපස්සනාවේදී අරමුණු වශයෙන් ඉදිරිපත් කරගන්නා වූ අනුපස්සනා සතරකි. ඒවා නම් කය අනුව බලන කායික ක්‍රියා, වේදනා හෙවත් විඳීම, විඥානයේ ක්‍රියාකාරකම්, ධම්මාරම්මන. මෙම එක් අනුපස්සනාවකදී අවස්ථා තුනක් ඇත. එනම් ඇතිවන දෙය, මෙනෙහි කරන දෙය හා දැක ගන්නා දෙයයි. 1. අරමුණ හෝ සංසිද්ධිය පහළවීම, ඇතිවන දෙය. 2. පහළ වූ එම අරමුණ මෙනෙහි කොට බැලීම, මෙනෙහි කරන සිත. 3. එමගින් යෝගාවචරයා ලබන වැටහීම හෝ දැනීම, දැක ගන්නා දෙය. මීළඟ ආප්තය මගින් සංසිද්ධියේ ඇති සැටිය අවබෝධ කර ගැනීම අවධාරණය කරයි. මෙහිලා මෙනෙහි කිරීම හා ඒ අනුව විසඳ කරගන්නා වැටහීම යන මේ කරුණු දෙක සම්බන්ධයෙන් යෝගාවචරයා විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. සතර සතිපට්ඨානයන්හිලා ගැනෙන ඕනෑම අරමුණක් සම්බන්ධයෙන් යට දැක් වූ අදියර තුනකින් යුත් පිළිවෙල වටහා ගැනීම වැදගත්ය. ඒ සඳහා හත්වන ආප්තය හෙවත් නියමය. මතුවන ඕනෑම අරමුණකට අනුව ප්‍රකට වූ දේ නිරීක්ෂණය කළ හැටි සහ කුමක් දැකගත්තේද යන වග සම්පූර්ණයෙන් විසද විය යුතුවක් පමණක් නොව, කමඨහන් සුද්ධ කරන අවස්ථාවේදී කර්මස්ථානාචාර්යවරයාට එලෙසින්ම වාර්තා කළ යුතුද වේ. මෙය අවසාන ආප්තය ලෙස යොදාගත යුතු වේ.